මෙන්න මේ හදිස්සියේ අපි මේ හමුවීමක් කත්නෝරු හාමුදුරුවෝ වැඩියා මෙන්න අමුත් එක් වැඩියා කත්නෝරු හාමුදුරුවෝ තියාගෙන මාව හම්බුනට පස්සේ මට අහන්න ඕන ගීතේ කොටසක් කියන්න බලන්න. තථාගතයන්නේ කියන්න කොටසක් කියන්න. තථාගතයන්නේ දුක් දෙනුනා දුකට හේතුව තේරුණා දුක් දෙනුනා දුකට හේතුව තේරුණා තාම කිසිවක් අත්හරින්නට බැරිව නැතවෙනවා තථාගතයන්නේ තථාගතයන්නේ දුක් දෙනුනා දුකට හේතුව තේරුණා දුක් දෙනුනා දුකට හේතුව තේරුණා නමෝ තේ බුද්ධ විරට්තු විප්පමුත්තෝ සිසම්බදී සම්භාද පටිපන්නෝ සමි තස්සමේ සරණං භවති. හාමුදුරනේ මේ වෙලාවේ මේ ශ්‍රී ලාංකිකයෝ නිදාගෙන ඉන්න කට්ටියට නරඹන්න වෙන උදේට දැන් නරඹන කට්ටියටයි නිදාගෙන ඇහැරෙන කට්ටියටයි හාමුදුරනේ සුබෝදෑසනක් අද දෙසැම්බර් මාසේ 17 තව දින කිහිපයයි මේ අවුරුද්ද නිමා වෙනවා. තව දින කිහිපයයි. මොකක් වේද හාමුදුරනේ අපේ රටට? ඔව් ඉස්සල්ලාම මේ හදිස්සිය ගාල්ලේ ධර්මදේශනාව ඉවර කරලා ආපහු අතිශය හම්බෙන්නේ මේ අයියා ඉරාජ්ජය හම්බුනේ. මේ ඉස්සල්ලාම කියන්න ඕනේ මේ මගේ මොකක් හරි වීඩියෝ එකක් තියෙන හැමතැනම කාගේ සින්දුවද යන්නේ? විරාජය සින්දුව. අයියා මේක තෙන්නකෝ. අයියාගේ තථාගතයන්ගේ ගීතය. එහෙමයි. එතකොට ඒක නිකම්ම සින්දුවක් නෙමෙයි. එහෙමයි. මිනිස්සුන්ට ආගම දහම ගැන හැඟීමක් ඇති වෙන්න මම හිතන්නේ අයියාගේ හඬේ පූජාවක් විදියට තමයි ඒක දකින්නේ. එහෙමයි. ඒ අර සද්ධාවත් එක්ක රතිය කියන එක ඒ හඬත් එක්කම එනවා. එහෙමයි. මේ අවුරුද්ද අවසාන වීගෙන එනකොට හාමුදුරේ අපේ මුළු රටම ඛේදවාචකයක් බවට පත් වෙලා තියෙන්නේ. හාමුදුර මේ පැත්තට අපි ඔහොම ආරයි. තවෙලේ දූදරු සියලු දෙනාටම හොඳ පණිවිඩයක් දෙන්නම්. මඩෝල් සීම උසස් පෙර ලියලි හිටපු තරුණයන්ට ලොකු ප්‍රශ්නයක් ළමයින්ට ලොකු ගැටලුවක් වෙලා තියෙනවා. එක තරුණයෙක් කියනවා හාමුදුරුවනේ ගෙදරක් නැහැ අම්මත් නැහැ තාත්තත් නැහැ ඇඩ්මිෂන් එකේ නෝට් එකේ ඉඳන් නැහැ. හැබැයි මේ කොල්ලා කියනවා තාත්තට ලොකු උවමනාවක් තිබ්බලු මම උසස් පෙළ ලියයි කියලා. පාස් වෙයි කියලා නෙමෙයි. ඒ හින්දා මේ තරුණයා කියනවා තාත්තගේ උවමනාව ඉෂ්ට කරන්න උසස් පෙළ ලියනවා කියලා. ඒ නිසා මම බොහෝ පිරිසකට කියනවා අර අපට කඩා වැටෙන්න හේතු 1000ක් තිබ්බත් ගේ අම්මා තාත්තා සියල්ල නැති වෙලා කොල්ලා නැගිටින්න එක හේතුවක් හදාගෙන තියෙනවා. මොකද්ද? තාත්තගේ හීනේ උසස් පෙළ සම්පූර්ණයෙන්ම පාස් වෙන්න නෙමෙයි විභාගෙට ඉඳගනී කියලා. එහෙනම් මම කියන්නේ කඩා වැටෙන්න හේතු 1000ක් තිබ්බත් නැගිටින්න එක හේතුවක් හදාගන්න 2026 හේතුවක් කරගන්න 25 ආපදාව ඒකට බලපෑමක් නොවි 2026 ජය ගන්න හේතු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.